අයිබෝවන් දැන් අපි මේ පොඩි වැඩක් ඔයාලට පටන් ගන්න හදන්නේ. ඔය මීඩියා කරන ළමයින්ට අමාරුම පාඩම් ටික පටන් ගන්නෙ පස්වෙනි පාඩමෙන්නේ. ඇත්තටම කිව්වොත් පුතේ ඔය සංස්කෘතිය කියන තැන ඉඳලා තමයි ගොඩක් කට්ටියට පාඩම අමාරු වෙන්නේ. ඉතින් අපි හිතුවා මේ සංස්කෘතිය පාඩම හරි ලස්සනට ඔයාලට කියලා දෙන්න පියවර කීපයකින්. ඒ කියන්නේ අපි දින කීපයකින් මේ සංස්කෘතිය කියන පාඩම ඔයාලට ප්‍රභේද ටිකත් ඔක්කොමත් එක්ක ඉතාමත් සරල විදියට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපි පියවරෙන් පියවර බලමු මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ මොකද්ද? සංස්කෘතික ප්‍රභේදවලදී සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ මොකද්ද? නේද? අපිට ඕවා අනිවාර්යෙන් දැනගන්න ඕනි. ජන සංස්කෘතිය කියන්නේ මොකද්ද? සම්භාව්‍ය සංස්කෘතිය, ජනප්‍රිය සංස්කෘතිය මේ හැම එකක් ගැනම එකින් එක අපි ලස්සනට කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපි යමු සංස්කෘතිය කියන තැනට. මම අද මේ පටන් ගත්ත ගමන්ම සංස්කෘතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන තමයි මීඩියාවල ගොඩක් ළමයි වරද්ද ගන්න තැන. සමහර ළමයි කියනවා අනේ මීඩියා හරි අමාරුයි. ඒ අමාරුයි කියන්න පටන් ගන්න ප්‍රධානම තැන තමයි මේ සංස්කෘතිය කියන කාරණාව. හරි. ඉතින් ඒ නිසා අපි සංස්කෘතිය කියන කාරණාව ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. මට හරි මතකයක් එනවා මේ සංස්කෘතිය කිව්වහම දැන් මෙන්න මෙහෙම මං හිතන්නකෝ ඔයාලට ඉතාමත් සරලව මම මේ කියන්නේ සංස්කෘතිය කියන එක. මිනිසුන්ගේ තියෙනවා විවිධ අවශ්‍යතාවයන්. අපි හැමෝටම තියෙනවනේ අවශ්‍යතා. අපිට තියෙනවා. මිනිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා නේ. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ට තියෙනවා විවිධ ලැබියාවන්. ලැබියාවන් කියන්නේ කැමැත්තවල්. ඔය ආසාවල් කැමැත්තවල් තියෙනවනේ. මෙන්න මේව ඉටු කරගන්න අපි ගොඩනගන අඛණ්ඩ ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? ක්‍රියාවලිය සංස්කෘතිය කියලා. මොකද්ද සංස්කෘතිය කියන්නේ? මිනිසුන්ට තියෙනවා විවිධ අවශ්‍යතා, මිනිසුන්ට තියෙනවා විවිධ ලැබියාවන්, ආසාවල් ඕ ඉෂ්ට කරගන්න අපි ගොඩනගන අඛණ්ඩ ක්‍රියාවලිය. දැන් මෙහිම කියලා හිතන්නකෝ. ඔය වචන ටික ඔහොමම කටපාඩම් කරගෙන යන්න ඕනේ නැහැ. හරි? දැන් ඔයාට විවිධ අවශ්‍යතා තියෙනවා. හරි? ඔයාගේ විවිධ ආසාවල් තියෙනවා. මෙන්න මේව ඉෂ්ට කරගන්න මිනිස්සු කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත්ත ක්‍රියාවලියට අපි කියනවා සංස්කෘතිය කියලා. ආශාවන්, තමන්ගේ අවශ්‍යතා, තමන්ගේ ලැබියා ඉෂ්ට කරගන්න ගොඩනගාගත්ත අඛණ්ඩ දේ. මේක තව දෙයක්. සමහර අය හිතන්නේ මේ සංස්කෘතිය කියන්නේ මේ වෙනස් කරන්න බැරි දෙයක් නේද? සමහරු කියනවා අපි සංස්කෘතිය රැක ගන්න ඕනි. ඇත්තටම මෙහෙම සංස්කෘතිය රකින්න පුළුවන්ද? බිත්තරයක් නෙමෙයි නෝක රකින්න බෑ එහෙම. හරි බිත්තරයක් වගේ දෙයක් වුණා නම් රකින්න පුළුවන්. ওই සංස්කෘතිය රකින්න බෑ. සංස්කෘතික අංග ආරක්ෂා කරගන්න පුළුවන්. සංස්කෘතිය කියන්නේ වෙනස් වෙනවා. මේ තියෙන එක නෙමෙයි තව කාලයක් යනකොට. ඒ හින්දා අපි කියනවා සංස්කෘතිය කියන්නේ ගතිකයි කියලා. මොකද්ද? ගතිකයි. අනික් කාරණාව මේ සංස්කෘතිය ළමයි රටින් රටට කාලයෙන් කාලයට මේක වෙනස්. මට හරි මතක් වෙනවා ලස්සන කවියක්. අපේ සංස්කෘතිය ගැන හරි ලස්සනට කියලා තියෙනවා. සුමින්ද කිත්සිරි කියන රාජ්‍ය සම්මානලාභී කවියක්. මේක සංස්කෘතිය ගැන නෙමෙයි කියලා තියෙන්නේ. හැබැයි මේකෙන් හරි ලස්සනට සංස්කෘතිය ගැන කියවෙනවා. මොකද්ද දන්නවද කවිය? ඕක හුණු සාත්තරේ කවිපන්තිය. ඔයාලා අහලත් ඇති. කවිය තමයි සියුම් රටාවක් පුරමින් අම්මා පැදුරු විවා. මෙන්න මේම හරි ලස්සන කතාවක්. නිකන් හිතින් මවා ගන්නකො ගැමි ගයක් තියෙනවා. අම්මත් ඉන්නවා, පොඩි පුතත් ඉන්නවා. තාත්තත් ඒ හරිය වැඩක්. මේක තමයි අවස්ථාව. දැන් ඔන්න කවිය පටන් ගන්නවා. සියුම් රටාවක් පුරමින් අම්මා පැදුරු විවා. ඒ ළඟින්ම මම ඉඳගෙන රචනාවක් ලිව්වා. චුක් 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 කණක් ඇහිලා නිකමට උඩ බැලුවා. යටලියේ හුණු පොරෙන් එකෙක් බිමට වැටුණා. ඔන්න දැන් මේ පොඩි පුතා මේ සිද්ධිය මේ කියන්නේ සියුම් රටාවක් වියමින් අම්මා පැදුර වියනවා පැත්තක ඉඳලා ඒ ළඟින්ම මම ඉඳගෙන රචනාවකුත් ලියනවා. චුච් චුච් චුක් කණක් ඇහිලා නිකමට උඩ බැලුවා. යටලියේ හුණු පොරෙන් එකෙක් බිමට වැටුණා. ඔන්න සිද්ධිය. දැන් ඔය පුංචි කාලේ මොකක් හරි සිද්ධියක් වුණාම ගිහිල්ලා කියන්නේ කාටද ඉස්සෙල්ලාම? අම්මට. මේ පොඩි පුතා ඔන්න දැන් සිද්ධිය ගිහිල්ලා අම්මට කියනවා. හූනෙක් මගේ ඇඟට වැටුණා මම අම්මට කිව්වා. එහෙනම් අර ලිත බලහන් අම්මා මට කිව්වා. හරි? වම්මුරේට ඌ වැටුනොත් පලාපලය කියලා ස්ත්‍රී සැප ලැබෙයි කියලා ලිතේ තිබුණි ලියලා. ඔන්න දැන් ලිතේ තියෙනවා ස්ත්‍රී සැප ලැබෙනවා කියලා වම්මුරට වැන්නොත් වුණා. දැන් මේකගේ වැහලා තියෙන එතනට තමයි. දැන් ඔන්න ප්‍රශ්නේ. දැන් මේක දන්නේ නැහැ මොනවද ස්ත්‍රී සැප කියන්නේ කියලා. පොඩි එකානේ. ගිහිල්ලා අහනවා අම්මගෙන්. ස්ත්‍රී සැප මොනවදයි අම්මාගෙන් ඇහුවා. අහපුවාම නෑ වුණා වගේ අම්මා පැදුර විව්වා. අම්මලා ඉතින් ඔක කියන්නේ නැහැ නේ. අනේ අම්මේ කියන්නකෝ දැවටි දැවටි ඇහුවා. අනේ අම්මේ කියන්නකෝ කියලා දැවටි දැවටි ඇහුවා.
ආන්න අතන තාත්තා ඇති ගිහින් අහන් කිව්වා. සාමාන්‍යයෙන් ඕක තමයි වෙන්නේ අපේ සමාජය ඇතුලේ. හරි? ඊට පස්සේ මේ පොඩි එකා යනවා තාත්තා ගාවට. ස්ත්‍රී සැප මොනවාදයි තාත්තකින් ඇහුවා. අහපුවාම තාත්තා මට එහෙ ඉඳන් රැව්වා. අහක බලන් hina වෙවි අම්මා පැදුර විව්වා. විට හෙප්පු අරන් වරෙන් තාත්තා මට කිව්වා. කවිය ඔච්චරයි. දැන් මේකෙන් හරි ලස්සනට කියවෙනව නේද අපේ රටේ තිබ්බ සංස්කෘතිය ගැන. මිනිසුන්ගේ සමහර දේවල් ඉලිපිට ප්‍රකාශ කළේ නැහැ. දැන් වෙන රටක වගේ වුණා නම් ඔය දේ නේ ළමෙක් ගිහිල්ලා මොකක් හරි ඔය වගේ දෙයක් අහුවනම් ඒක පටගාලා කියලා දෙනවා මේ සංස්කෘතිය ඇතුලේ. අපේ සංස්කෘතිය ඇතුලේ ඊට වඩා වෙනස්. මට කියන්න ඕනුනේ මේ සංස්කෘතිය කියන එක වෙනස්. රටින් රටට වෙනස් නේද? ඒ විතරක් නෙමෙයි මේ සංස්කෘතිය කාලයෙන් කාලයට වෙනස් වෙන හින්දා අපි කියනවා ඒක ගතිකයි කියලා. ඔන්න ඔයාලා දැන් සංස්කෘතිය ගැන කාරණා දෙකක් දන්නවා. එකක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ මිනිසුන්ට තියෙන විවිධ අවශ්‍යතා, මිනිසුන්ගේ තියෙන විවිධ ලැබියාවන් නේද? මෙන්න මේවා ඉෂ්ට කරගන්න මිනිස්සු හදපු අඛණ්ඩ ක්‍රියාවලිය. අඛණ්ඩ දේ. අපි ඒකට කියනවා මොකක් කියලාද? සංස්කෘතිය කියලා. හරි. ඊළඟ කාරණාව මේ සංස්කෘතිය කියන්නේ කාලයෙන් කාලයට මොකක් වෙන දෙයක්ද? වෙනස් වෙන දෙයක්. ඒ හින්දා අපි කියනවා සංස්කෘතිය කියන්නේ ගතික ක්‍රියාවලියක්. ගතිකයි වෙනස් වෙනවා. දැන් ඔයා කාරණා දෙක මං හිතනවා ඔයාට තේරුම් ගන්න ඇති. ඔයා මේකත් පොඩි සටහනක් දාගත්තා නම් හරිම ලේසි වෙයි. හා. ඊළඟ කාරණාවට අපි යමු. දැන් ඔන්න කාරණා දෙකක් හරි. දැන් ඉස්සර සංස්කෘතිය කියලා කිව්වේ මොකද්ද? අතීතේ. අතීතයේ සංස්කෘතිය කියලා කිව්වා ප්‍රകൃතියේ විකෘතියට. මොකද්ද ළමයි ප්‍රകൃතියේ විකෘතිය කියන්නේ? ප්‍රകൃතිය කියන්නේ මොකද්ද? විකෘතිය කියන්නේ මොකද්ද? දැන් ඔයාලා ඉන්නේ ප්‍රകൃතියෙන්ද විකෘතියෙන්ද? මං එහෙම අහුවොත් ඔයා කියයි අපි ප්‍රകൃති. කෙනෙක් කියන්නේ මම විකෘතියෙන් කියලා. ප්‍රകൃතිය කියන්නේ සබහා දහමින් උරුම වන විදිහ. හරි? විකෘතිය කියන්නේ අපි විසින් දේවල් වෙනස් කරන විදිහ. එතකොට විකෘතියක්. සබහා දහමේ දේ වෙනස් කරලා ගොඩනගා ගන්න එක විකෘතියක්. ප්‍රകൃතියේ විකෘතිය කියලා අපි සරලවම කියනවා. මේක හරි ලස්සන රසවත් කාරණාවක්. හරි? දැන් අපි ඉන්නේ මිනිස්සු විදියට ගත්තාම අපි ඔක්කොම ඉන්නේ විකෘති ස්වරූපේ. ඒ කියන්නේ අපි සබහාදාමෙන් උරුම විච්ච විදියට කොණ්ඩයක් කපන්න නැතුව, රැවුලක් කපන්න නැතුව, නියපොතු කපන්න නැතුව ඉන්නවද? නෑනේ. අපි නියපොතු කපනවා, රැවුල් කපනවා, කොණ්ඩ කපනවා. ඒ කියන්නේ අපේ මූලික ස්වභාවය අපි වෙනස් කරගන්නවද නැද්ද? වෙනස් කරගන්නවනේ. අන්න එහෙනම් ඒක විකෘතියක්. එතකොට මුල් කාලේ සංස්කෘතිය කියලා කිව්වා ප්‍රകൃතියේ විකෘතිය. දැන් ආහාර පාන ගන්නකො. කොස් ගහක ගෙඩියක් තියෙනවා. ඔක ප්‍රകൃතියෙන්ද තියෙන විකෘතියෙන්ද? ප්‍රകൃති ස්වරූපයෙන් කොස් ගහේ ගෙඩිය තියෙන්නේ. විකෘතිය තමයි අපි ඒක කපලා කොස් මාළුවක් හදනවා. සබහාදාමේ කොස් මාළුව හැදිලා ඉන්නේ නෑනේ. අපි විසින් නිර්මාණය කරලා හදාගත්ත දේවල්, වෙනස් කරලා හදාගත්ත දේවල්. ඒක තමයි විකෘතිය උනේ. එතකොට අපි කියනවා මුල් කාලේ සංස්කෘතිය කියලා ප්‍රകൃතියේ විකෘතිය. දැන් තව දේවල් තියෙන ඕකට උදාහරණ ඕනි තරම් ගත්ත හැකි. මුල් කාලේ මානවයා සබහාදහමේ තිබ්බ ප්‍රකෘති ස්වරූප තිබ්බ පාෂාණ එකට එකතු කරලා ඒව එකට හප්පලා ගල් මෙවලම් හදාගත්ත. ගල් මෙවලමක් කියන්නේ විකෘතියක්. ඒ කියන්නේ සබහාදහමේ උරුම විච්ච දේ වෙනස් කරලා අපි විසින් ගොඩනගාගත්ත දේවල්. අපි ඒකට කියනවා විකෘතිය. ප්‍රകൃතිය තමයි සබහාදහමෙන් උරුම වෙන විදිය. විකෘතිය අපි වෙනස් කරන විදිය. ඒ හින්දා අපි කියනවා මුල් කාලේ ප්‍රകൃතියේ විකෘතිය තමයි සංස්කෘතිය කියලා කියන්නේ. දැන් තේරුණාද සංස්කෘතිය කියන කාරණාව? මේව මේ මහා මාරු හිතා ගන්න බැරි දේවල් එහෙම නෙවෙයි. හරි? ඔන්න දැන් මං කාරණා තුනක් ගැන කිව්වා. ටක් ගාලා මතක් කරගමු. සංස්කෘතියක් කියලා අපි සරලවම කියන්නේ මොකද්ද? මිනිසුන්ට විවිධ අවශ්‍යතා තියෙනවා, ලැබියාවන් තියෙනවා. මේවා ඉටු කරගන්න ගොඩනගාගත්ත අඛණ්ඩ ක්‍රියාවලිය සංස්කෘතියයි. දෙවැනි කාරණාව තමයි සංස්කෘතිය කාලෙන් කාලට වෙනස් වෙන හින්දා අපි කියනවා ඒක මොන ක්‍රියාවලියක්ද? ගතික ක්‍රියාවලියක්. ගතිකයි වෙනස් වෙනවා. ඊළඟ දේ තමයි මුල්ම කාලේ සංස්කෘතිය කියලා අපි අදහස් කරේ ප්‍රകൃතියේ විකෘතිය. මේ ප්‍රകൃතිය කියලා කියන්නේ සබහාදාමෙන් උරුම වෙන විදිය. විකෘතිය කියන්නේ අපි විසින් වෙනස් කරන දේ. ප්‍රകൃතියේ විකෘතිය තමයි මුල් කාලේ මේ සංස්කෘතිය කියලා අපි ලස්සනට අදහස් කරේ. මං හිතනවා ආට දැන් මේ ගැන යම් අදහසක් ඇති. හරි. අපි යන් ඊළඟ පියවරට. දැන් මේ සංස්කෘතිය ගැන කතා කරනකොට විවිධ මතවාද, විවිධ අය විවිධ වචන අදහස් දක්වනවා. ඔය සංස්කෘතිය කියන වචනේ මූලික අර්ථය මොකද්ද? වචනේ ගත්තාම සංස්කෘතිය කියන වචනේ මුලින්ම
අපි භාවිතා කරේ හරි ලස්සන දෙයකට. අපි නෙමෙයි මුල් කාලේ ඉතින් ඕක පාවිච්චි කළේ මුල්ම කාලේ. සංස්කෘතිය කියන දේ පාවිච්චි කළේ මොන වගේ දෙයකටද? යමක් පිළිසකර කිරීම, වගා කිරීම, රෝපණය කිරීම, ඔන්න ඔය වගේ අර්ථයෙන් තමයි මේ සංස්කෘතිය කියන වචනේ මුල් කාලේ යොදාගත්තේ. සංස්කෘතිය කියන වචනේ මුල් කාලේ යොදාගත්තේ මොන වගේ දේවල් වලටද? යමක් රෝපණය කරනවා, වගා කරනවා, පිළිසකර කරනවා. ඔන්න ඔය වගේ අර්ථයෙන් තමයි මුල් කාලේ මේ සංස්කෘතිය කියන දේ පාවිච්චි කළේ. හැබැයි ටිකක් කල් යනකොට මේ සංස්කෘතිය කියන වචනේ අර්ථය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ඔය ඕනිම වචනයක් මුල් කාලේ එක එක අර්ථයෙන් පාවිච්චි කරන්නේ. හරි? මුල්ම කාලේ සංස්කෘතිය කියන වචනේ අදහස උනේ යමක් වගා කිරීම, රෝපණය කිරීම, පිළිසකර කිරීම වගේ අර්ථයක්. හැබැයි ටික කල් යනකොට ඔන්න ළමයි ඔය සංස්කෘතිය කියන වචනය ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් අපි කතා කරන්නේ කල්චර් කියලානේ. ඔය කල්චර් කියන වචනේ නිර්මාණය වෙලා තියෙන්නේ ලතින් භාෂාවේ වචනයකින්. මොකද්ද වචනේ? අපි ඒකට කියනවා කල්ටස් කියලා. කල්ටස් කියන වචනේ. ඔන්න ඔය වචنين බිඳිලා තමයි මේ කල්චර් කියන වචනේ නිර්මාණය වුනේ. හරි? ආයිත් මම මුලට එන්නම්. ඔය සංස්කෘතිය කියන වචනේ මුල් කාලීන අර්ථය මොකද්ද? මොකක් හරි දෙයක් පිළිසකර කරනවා, වගා කරනවා, නැත්නම් රෝපණය කරනවා. අපි ওই ක්‍රියාවලියට කියනවා මොකක් කියලාද? සංස්කෘතිය කියලා. කියන වචනේ මුල්ම කාලයේ වචනාර්ථය. පසු කාලීනව මේ ඉංග්‍රීසි භාෂාවෙන් සංස්කෘතිය කියන එකට අපි කිව්වේ කල්චර් කියලානේ. අදටත් කියන්නේ ඕක තමයි. ඕක ආවේ ලතින් භාෂාවේ වචනයකින්. ඒ වචනේ තේරුම තමයි කල්ටස් කියන වචනේ. කල්ටස් කියන වචنين බිඳිලා තමයි කල්චර් කියන වචනේ බිහි වුනේ. ඔහොම යනකොට මේ කල්චර් කියන වචනය කෘෂි කර්මාන්තයට අදාළව මොකටද? කෘෂි කර්මාන්තයට අදාළව ප්‍රථම වරට භාවිතා කරනවා එක විද්වතෙක්. එයාගේ නම තමයි මාකස් පර්සියස් කැටෝ. ඔය කැටෝ තමයි මුලින්ම කෘෂි කර්මාන්තයට මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරේ. ඒ කියන්නේ මේ ඇග්‍රිකල්චර් වගේ මේකට නිකන් ගත්තොත් ඇග්‍රි කියන කෑල්ල. හරි? එතකොට මෙන්න මේ වචනේ මුලින්ම නිර්මාණය කරගන්නේ මේ මාකස් පර්සියස් කැටෝ කියන පුද්ගලයා. එයා තමයි මුලින්ම කෘෂි කර්මාන්තයට අදාළව මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරන්න ගත්තේ. හරි? මෙයාගෙන් පස්සේ රෝමයේ හිටියා දාර්ශනිකයෙක් වගේම පාලකයෙක් වෙච්ච. එයාගේ නමත් මාකස් තමයි. එයා හැබැයි මාකස් ටුලියස් සීසර්. මෙයා මානව ආධ්‍යාත්මිකත්වයට අදාළව මේ සංස්කෘතිය කියන වචනය භාවිතා කරන්න පටන් ගන්නවා. හරි. දැන් ඔයා දෙන්නෙක්ගේ නම් දන්නවා. කවුද එක්කෙනෙක්? කල්චර් කියන වචනේ මුලින්ම කෘෂි කර්මාන්තයට යොදාගත්ත කෙනා. එයාගේ නම තමයි මාකස් පර්සියස් කැටෝ. කවුද? මාකස් පර්සියස් කැටෝ. ඊළඟ කෙනා තමයි ඔය මෙයා තමයි මේ මාකස් පර්සියස් කැටෝ තමයි මේක කෘෂි කර්මාන්තයට අදාළව යොදාගත්තේ. එයාගෙන් පස්සේ රෝම ජාතිකයෝ, රෝමේ දාර්ශනිකයෙක් වෙච්ච, පාලකයෙක් වෙච්ච මාකස් ටුලියස් සීසර්. මෙයා පාවිච්චි කරනවා මේ කල්චර් කියන වචනය මිනිසුන්ගේ ආධ්‍යාත්මිකත්වය හෙළි කරන්න. ඔය ආධ්‍යාත්මිකත්වය කියන්නේ මිනිසුන්ගේ හැඟීම්, මනසේ ස්වභාවයන්. ඔන්න ඕව විග්‍රහ කරන්න ගොඩක් වෙලාවට මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරන්න ගන්නවා. හරි? මෙයාගෙන් පස්සේ ඔය සංස්කෘතිය කියන වචනේ ළමයි. වචනේ විතරකුත් නෙමෙයි මේ සංස්කෘතිය කියන දේ සංකල්පයක් විදිහට සමාජගත වෙන්න පටන් ගන්නවා. මොකක් විදිහටද? සංකල්පයක් විදිහට. දැන් ওই සංකල්පයක් කියන්නේ මොකද්ද? දැන් ඕක දන්නෙත් නැනේ සමහර අය. කොච්චර කතා කළා. මොකද්ද ළමයි සංකල්පයක් කියන්නේ?
සංකල්ප සංකල්ප කියන නමුත් තියෙනවා. සංකල්පයක් කියන්නේ මොකද්ද කියලා මං අහන්නේ සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ අතීතයේ ඉඳලා මෙහෙම දෙයක් පවතිනවයි කියලා විශ්වාස කරගෙන පවත්වගෙන එන දේවල්. ඒවා අපිට භෞතික වශයෙන් ස්පර්ශ කරන්න බෑ. ස්පර්ශක දේවල්. සංකල්ප. දැන් උදාහරණයකට දෙවියන්. දැන් දෙවියෝ දැකපු කෙනෙක් ඉන්නවද මට මෙහෙම දෙවියෝ අත ගන්න පුළුවන්ද? වාගේයි සර් කිව්වට පුළුවන් නේ දේවල් ටික හැම කියලා. ඒ හදපු පිළිමනේ. හරිද? අපිට එහෙම නැතුව දෙවියෝ ස්පර්ශ කරන්න බෑනේ. හැබැයි අපි විශ්වාස කරනවා දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවයි කියලා. අන්න එහෙම විශ්වාස කරගෙන පවත්වගෙන යනවා. දැන් අපි හැමෝම දන්නව නේද සංස්කෘතිය කියලා එකක් මේ ලෝකේ තියෙනවයි කියලා. ඒක පේන්න තියනවද? මට පොඩ්ඩක් ඉන්න සාක්කුවේ තියෙනවා මේ සංස්කෘතිය එහෙම පෙන්වන්න පුළුවන්ද? බෑනේ. සංස්කෘතිය කියන දේ භෞතිකව අපිට ස්පර්ශ කරන්න බෑ. හැබැයි තියෙනවයි කියලා අපි හැමෝම දන්නවා. හරි? ඒ නිසා අපි මේවට කියනවා සංකල්ප කියලා. මේ විදිහට මේ සංකල්පයක් විදිහට මේක භාවිතයට එන්න පටන් ගන්නේ 17 වන සියවසේ. මේ කාලේ හිටියා ජර්මනියේ නීතිවේදියෙක්. නම නම් චුට්ටක් කැතයි. හරිද? නම තමයි සැමුවෙල් පුපෙන්ඩෝෆ්. අපි දාපු නම් නෙමෙයි ඉතින් මොනව කරන්නේ. සැමුවෙල් පුපෙන්ඩෝෆ්. සැමුවෙල් පුපෙන්ඩෝෆ් 17 වන සියවසේදී මේක සංකල්පයක් විදිහට මිනිස්සු අතරට ගේනවා. සංකල්පයක් කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා ලෝකේ මෙන්න මෙහෙමයි කියලා. ඔක සංකල්පයක් විදිහට 17 වන සියවසේදී සැමුවෙල් පුපෙන්ඩෝෆ් මේක හඳුන්වලා දෙනවා මිනිස්සුන්ට. ඒ විතරක් නෙමෙයි හරි ලස්සන කතාවක් කියනවා ළමයි. හරි? එයා කියනවා මිනිසාගේ හස්ත නිර්මාණ. මොකද්ද? මිනිසාගේ හස්ත නිර්මාණ. එනම් කෘත්‍රිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතිය බිහි වෙන බවයි. මගේ අත්තකුරු ගැන ඉච්චර හිතන්න එපා. හොඳේ? හරි. මොකද්ද මෙයා කියන්නේ? හරි ලස්සන කතාවක් කියනවා. එයා කියනවා මිනිසාගේ හස්ත නිර්මාණ. එනම් කෘත්‍රිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතිය බිහි වෙනවලු. ඒ කියන්නේ මොකද්ද? සැමුවෙල් පුපෙන්ඩෝෆ් කියනවා මිනිසාගේ හස්ත නිර්මාණය කියන්නේ මිනිස්සු තමන්ගේ දෑතින් කරන දේවල්. මිනිසාගේ හස්ත නිර්මාණ. එනම් කෘත්‍රිමව ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ දෑතින් කෘත්‍රිමව කරන සියලු දේ මොනවට අයිතිද? සංස්කෘතියට අයිති. ඒ කියන්නේ මිනිසෙක් ඇඳුමක් මැහුවොත් ඒ ඇඳුමත් අයිති මොකටද? සංස්කෘතියට. මිනිස්සු තමන්ගේ දෑතින් සිදු කරන සියලු දේ ගොඩ නැගිලි වෙන්න පුළුවන් වළඳක් හැදුවත්, පිගානක් හැදුවත්, කෝපයක් හැදුවත් මේවා අයිති වෙනවා සංස්කෘතියට. බලන්න මේවා කොයිතරම් සහතික ඇත්තද කියලා. හරි? සැමුවෙල් පුපෙන්ඩෝෆ් ලියන ලස්සන කතාව මිනිසාගේ හස්ත නිර්මාණ මිනිස්සු තමන්ගේ දෑතින් කරන නිර්මාණ. ඒ කියන්නේ කෘත්‍රිමව කරන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදියට සංස්කෘතිය බිහි වෙනවා. මිනිස්සු තමන්ගේ දෑතින් කරන සියලු දේ වලින් සංස්කෘතිය බිහි වෙනවායි කියලා කියනවා. සැමුවෙල් පුපෙන්ඩෝෆ්. කොච්චර දුරට ඒක හරිද නේද? ඉතින් වැරදි කියන්න බෑ අපිට. ඒක තමයි සංස්කෘතිය කියලා අදහස් කරලා තියෙන්නේ. හරි? මේ සංස්කෘතිය කියන එක මානව විද්‍යාත්මකව. ඒ කියන්නේ මේ අද භාවිතා කරන විදිහට භාවිතා කරන්න පටන් ගන්නේ E.B. ටයිලර්. මම මේ උඩ තියෙන උඩින් ලියන්නම්. මං හිතන්නේ පේනවා ඇති මේ හරියේ ලියන එක පේනවා මදිනේ. හරි සමහර අය පොඩ්ඩක් කියනවා පේනවා මදි කියලා. මම පල්ලෙහාන් ලියන්නම්. මේ හරියේ මං හිතන්නේ පේනවා ලියන එක. හරි. දවස වැඩි වුණාමත් බෑනේ වැඩ කරන්න. මේ හරියෙන් ලියන්නම්. E.B. ටයිලර් කියලා කෙනෙක් ඉන්නවා. කවුද? E.B. ටයිලර්. E.B. ටයිලර් හරි ලස්සන කතාවක් පැහැදිලි කරනවා. එයා ලියනවා පොතක්. පොතේ නම තමයි ආදිකල්පිත සංස්කෘතිය. මොකද්ද පොතේ නම? ආදිකල්පිත සංස්කෘතිය. එයා තමයි ප්‍රථම වරට මානව විද්‍යාත්මකව සංස්කෘතිය කියන එක හඳුන්වලා දෙන්නේ. හරි. දැන් ඔන්න ඔච්චරයි සංස්කෘතිය ගැන හැඳින්වීම. තව චුට්ටක් තියෙනවා. දැන් මේ අදියරට මේ ටික අහගන්නකෝ. ඒ කියන්නේ පන්ති ඉවර නෑ තව ටිකක් තියෙනවා. අහගන්න කතාව හරි. සංස්කෘතිය කියන වචනේ බීවීම ගැන චුට්ටක් ආයිත් මතක් කරගෙන යමු ඈ. මුලින්ම සංස්කෘතිය කියලා කියන්නේ අපි මුල්ම කාලේ ওই වචනේ පාවිච්චි කරේ මොකද්ද? යමක් පිළිසකර කිරීම,
වගා කිරීම, රෝපණය කිරීම වගේ අදහසකින්. ඕවෙන් තමයි සංස්කෘතිය කියන එක පාවිච්චි කළේ. අපි දන්නවනේ. පස්සේ කාලේ මේක කෘෂිකර්මාන්තයට අදාළව පාවිච්චි කරනවා. ඊට කලින් අපි ගමුකෝ. ඔය සංස්කෘතිය කියන වචනේ ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා වෙන්නේ කල්චර් කියලා. හැබැයි ඒක මොන භාෂාවෙන් බිදිලා ආපු වචනයක්ද? ලතින් භාෂාවෙන්. මොන වචනේද? කල්ටස් කියන වචනේ. හරි. කෘෂිකර්මාන්තයට අදාළව සංස්කෘතිය කියන එක භාවිතා කරන්නේ කවුද මුලින්ම? ඒකට ගැලපෙන විදිහට. එයා තමයි මාකස් පර්සියස් කැටෝ. කවුද නම? මාකස් පර්සියස් කැටෝ. එයා තමයි කෘෂිකර්මාන්තයට අදාළව මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟට රෝම ජාතිකයන් මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරනවා. මොකකටද? මිනිසුන්ගේ ආධ්‍යාත්මය හෙළි කරන්න. ආධ්‍යාත්මිකත්වයට අදාළව. රෝමේ හිටියා පාලකෙක් දාර්ශනිකයෙක් විච්ච එයත් මාකස් කෙනෙක්. මාකස් ටුලියස් සීසර් කියලා. එයා තමයි මිනිසුන්ගේ ආධ්‍යාත්මයට ගැලපෙන විදිහට මේ කල්චර් කියන වචනේ පාවිච්චි කරන්නේ. හරි. මම හිතනවා මෙතනට නිකන් තේරෙන්න ඇති. ඊළඟට මේ සංස්කෘතිය කියන එක සංකල්පයක් විදිහට සමාජයට හඳුන්වලා දෙන්නේ අපේ සැමුවෙල් පුපෙන්ඩෝෆ්. කවුද නම? සැමුවෙල් පුපෙන්ඩෝෆ්. මේ සැමුවෙල් පුපෙන්ඩෝෆ් හරි ලස්සන කතාවකුත් කියනවා. මේ කතා හරි ලස්සනයි. ළමයි මේවට ආස කරන්න. මේවා පුදුමා සහගත දේවල් විග්‍රහ කරනවා. ඔය ඉස්සරහ පාඩම් වලදී නිර්මාණාත්මක sannivedanaya ඉගෙන ගන්නකොට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ අයගේ ප්‍රකාශන වලින්. හරි? හරි. මේ සැමුවෙල් පුපෙන්ඩෝෆ් හරි ලස්සන කතාවක් කියනවා. මිනිසාගේ හස්ත නිර්මාණ. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ දෑතින් කරන නිර්මාණ. එනම් කෘත්‍රිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතිය බිහි වෙනවා. මිනිස්සු තමන්ගේ දෑතින් කරන දේවල් පදනම් වෙලා සංස්කෘතිය බිහි වෙනවයි කියලා. ඊළඟ කාරණාව මේ අද තියෙන අර්ථින් සංස්කෘතිය කියන එක භාවිතා කරන්නේ ඊ.බී. ටයිලර්. කවුද? ඊ.බී. ටයිලර්. ඔයාලා මේ වෙනකොට සංස්කෘතිය ඉගෙන ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට නිර්වචන දෙකක් පාඩම් කරන්න වෙනවා. එකක් ඊ.බී. ටයිලර්ගේ නිර්වචනේ, අනික එක බී මැලිනොයිස්ගේ නිර්වචන. ඔය නිර්වචන දෙක නම් පුතේ අනිවාර්යෙන් පාඩම් කරගන්න. නැත්නම් සංස්කෘතිය ඉගෙනගෙන වැඩකුත් නැහැ. ඔය නිර්වචන දෙක බැරි නම්. හා. ඊළඟ කාරණාව තමයි මානව විද්‍යාත්මකව. ඒ කියන්නේ මේ නූතන අපි භාවිතා කරන අර්ථයෙන් සංස්කෘතිය කියන වචනේ පාවිච්චි කරේ ඊ.බී. ටයිලර්. එයා ලියනවා පොතක්. පොතේ නම තමයි ආදි කල්පිත සංස්කෘතිය. මොකද්ද පොතේ නම? ආදි කල්පිත සංස්කෘතිය කියන එක. හරි. මෙතනට එනකම් මම මේ පැහැදිලි කළේ සංස්කෘතිය කියන වචනය ගැන. මේව සමහර වෙලාවල් වලට ඔය MCQ papers වලට එහෙම අහන්න තියෙන සම්භාවිතාව වැඩි. හරි? ඒ නිසා මේ සංස්කෘතිය හැඳින්වීම කියන කොටසත් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි. දැන් මේ ටිකට එකතු කරගමුකෝ අපි මුලින්ම කතා කරපු ටික. සංස්කෘතිය කියලා කියන්නේ මොකද්ද? හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. සංස්කෘතිය කියලා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා ලැබිය ඉෂ්ට කරගන්න ගොඩනගාගත අඛණ්ඩ ක්‍රියාවලියක් නේද? මං කිව්වා මේක කාලෙන් කාලට වෙනස් වෙන හින්දා අපි කියනවා ගතිකයි කියලා නේද? මුල්ම කාලේ සංස්කෘතිය කියලා කිව්වේ මොකද්ද? ප්‍රകൃතියේ විකෘතිය. හා එතන ඉඳලා මෙන්න මේ ටිකත් එක්ක වාගොළුවේ මේ වෙනකොට තියෙන්න ඕනේ. මං හිතනවා පොඩි සටහනක් එහෙම දාගන්න ඇති කියලා. දාගෙන මේ ටික බලන්න. අනිවාර්යෙන් මේක ඉතාල වැදගත් කාරණා ටිකක්. හරි. අපි යමුද ඊළඟ කොටස් ටික ගැන කතා කරන්න. මේවා ඉතින් හරි සරල කාරණා ටිකක්. අපි යමු සංස්කෘතිය කියන එකේ වර්තමාන අර්ථය ගැන පොඩ්ඩක් සලකලා බලන්න. ඔය දැන් මං කිව්වනේ සංස්කෘතිය කියන්නේ මුල් කාලේ ප්‍රകൃතිය විකෘතිය කියලා. ඔය මුල් කාලේ ඔහොම කිව්වට වර්තමානයේ සංස්කෘතිය කියන දේ ලස්සන අර්ථයක් තියෙනවා. මොකද්ද වර්තමානයේ සංස්කෘතිය කියලා කියන්නේ? වර්තමානයේ සංස්කෘතිය කියලා කියන්නේ මිලේච්ඡ අශිෂ්ට ජන සමාජයට මිලේච්ඡ අශිෂ්ට ජන සමාජයට ප්‍රතිවිරුද්ධ පැතිකඩක්. මොකද්ද සංස්කෘතිය කියලා කියන්නේ? මිලේච්ඡ අශිෂ්ට ජන සමාජයට ප්‍රතිවිරුද්ධ පැතිකඩක් කියලා සංස්කෘතිය කියන එක වර්තමානයේ අර්ථ දක්වනවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ වර්තමානයේ සංස්කෘතිකගත වෙච්ච මිනිස්සයා මිලේච්ඡ නැහැ. අශිෂ්ට නැහැ. ඒ කියන්නේ මොකක් හරි තැනකට ගියාම පිළිවෙලකට ඉන්නවා. සමාජයේ මිනිස්සු පොදු පිළිගැනීමට ලක් වෙච්ච කාරණා සලකලා බලනවා. හරි? අශිෂ්ට වැඩ කරන්නේ නැහැ. ශිෂ්ට සම්පන්නයි. එහෙනම් වර්තමානයේ කියනවා සංස්කෘතිකගත මිනිස්සෙක් කියන්නේ මිලේච්ඡ අශිෂ්ට දේවල් වලින් වැළකීච්ච කෙනෙක්.
ඒ හින්දා අපි වර්තමානයේ සංස්කෘතික අර්ථය දෙන්නේ මිලේච්ඡ අශිෂ්ට ජන සමාජයට ප්‍රතිවිරුද්ධ පැතිකඩක්. ඒවට කැමති නෑ, මිලේච්ඡත් නෑ අශිෂ්ටත් නෑ. මේවට ප්‍රතිවිරුද්ධව ගොඩ නැගෙන පැතිකඩක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. දැන් බලන්නකෝ මේවා කොච්චර ලේසිද කියලා. හරි, ඔයාලා තමයි මේ සංස්කෘතිය කියන එක ඉගෙන ගන්නකොට මාර භයානක වෙලා අම්මෝ අමාරු පාඩමක්, හිතා ගන්න බැරි පාඩමක් එහෙම කියලා කියන්නේ. එහෙම නෑ. මේ සංස්කෘතිය පාඩම හරි ප්‍රායෝගිකයි, ප්‍රැක්ටිකලි. මේක ඕනිම මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ කතාවක් මේක. මහා ලොකු දේවල් නෙමෙයි. හරි? හා. දැන් තේරුණාද මේ කතාව? මිලේච්ඡ අශිෂ්ට ජන සමාජයට ප්‍රතිවිරුද්ධ පැතිකඩක් තමයි මේ සංස්කෘතිය කියලා කියන්නේ. හරි. දැන් ඊළඟට අපි පුංචි කාරණා දෙකක් ගැන කතා කරනවා. ඔයා දන්නවද? මම ඔයාලට මේක මෙන්න මේ විදිහට ගන්නකො පැහැදිලි කරන්න. ඉස්සර මේ ටික ක්ලියර් කරගමුකෝ නේද බෝඩ් එක. ඔය මීඩියා විෂය ඉගෙන ගන්නව නේද? ඔය මීඩියා විෂය ඉගෙන ගන්නකොට ළමයි මේ එක දෙයක් තමයි මේ විෂය අවබෝධය හදාගන්න. ඔයා කවදා හරි දවසක මේ මීඩියා විෂය කටපාඩම් කරලා ගොඩ යන්න හිතනවා නම් ඇත්තට මේක අමාරුයි. ඒ කියන්නේ මීඩියා විෂය අවබෝධයෙන් තේරුම් අරගෙන ගොඩනගා ගන්න ඕනේ විෂයක් මිසක් කටපාඩම් කරලා ගොඩනගා ගන්න ඕනේ විෂයක් නෙමෙයි. මේක උගන්වන්නත් බෑ කටපාඩම් කරගෙන. හරි, නෝට් එකක් බලාගෙන අකුරක් නෑර එහෙම උගන්වන්න ගියොත් එහෙම මේක උගන්වන එක හරියන්නේ නෑ, ළමයින්ටත් එපා වෙනවා. ඒක ප්‍රායෝගික නෙමෙයි. දැන් ඔයාලට මෙතනට එනකන් හරි පැහැදිලිකමක් තියෙනවාද කියලා මම විශ්වාස කරනවා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා මැසේජ් එකක් දාන්න මේ WhatsApp එකට. තේරෙන්නේ නැහැ මෙන්න මේ ටික පැහැදිලි නැහැ කියලා මම එතකොට වොයිස් එකක් හරි දාන්නම්. හරි? හා. අපි යන් ඊළඟ ටිකට. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඔය සංස්කෘතිය කියන එක ගැන කතා කරනකොට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා දන්නවද? sannivedanaya මාධ්‍ය නැත්නම් sannivedanaya සංස්කෘතිය මාධ්‍ය එකිනෙකට වෙන් කරන්න බැරි කාරණා තුනක්. හරිද? මේ ලෝකේ එහෙම වෙන් කරන්න බැරි කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි sannivedanayයි සංස්කෘතියයි මාධ්‍යයයි කියන්නේ වෙන් කළ නොහැකි සාධක. තව එකක් තියෙනවා. මොකක්ද? මම ඒක මේ පැත්තෙන් ලිව්වොත් ඔයාලට පේයිද මේ හරියට යනකම්? මේ හරියට යනකම් මං හිතන්නේ ලියන්න පුළුවන්. හරි. ඊළඟ එක මම මෙහි හරියට ලියන්නම්. පුද්ගලයා සමාජය සංස්කෘතිය ඔන්න ඔය කාරණා ටිකත් වෙන් කරන්න බැරි සාධක. දැන් ඔයාලා මේවා සමාජ ඉස්කෝලේත් ඉගෙනගෙන ඇති. හරි? සංස්කෘතිය කියන එක ගැන කතා කරනකොට ප්‍රධාන කාරණා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා අපිට අමතක කරන්න බැරි. එකක් තමයි sannivedanaya සංස්කෘතිය මාධ්‍ය. අපි බලමු මේ තුන කොහොමද එකට බද්ධ වෙලා තියෙන්නේ කියලා. හොඳට අහගන්නකෝ. sannivedanayයි සංස්කෘතියයි මාධ්‍යයයි වෙන් කරන්න බෑ එකට බද්ධ වෙලා. ඇයි එහෙම කියන්නේ? ඔය ඉස්සර සංස්කෘතිය පවර්ලා දුන්නේ කවුද? ඊළඟ පරම්පරාවට වැඩිහිටියෝනේ. වැඩිහිටියන්ගෙන් බාල පරම්පරාව සංස්කෘතිය ඉගෙන ගත්තා. මම මෙහෙම කියන්නකෝ මට මතකයි අපේ ආච්චි ඉන්නවා ළමයි 5 දෙනෙක්. 5 දෙනෙක් කියන්නේ මේ 7 දෙනෙක් ඔක්කොම ගෑල් ළමයි 5 දෙනයි, පිරිමි ළමයි 2යි. හරි? අපේ ආච්චි දැන් නෑ මැරිලා. ආච්චි ඉන්න කාලේ මට හොඳට මතකයි අවුරුද්ද කිට්ටු වෙනකොට ඔය ආච්චිගේ ළමයි දූල 5 දෙනා එනවා මේ අපේ ගෙදර තමයි ආච්චි හිටියේ. ඉතින් මේ කැවුම් හදන්න එනවා. හරි? අපේ ගෙදරට කැවුම් හදන්න නෙමෙයි ඒගොල්ලන්ගේ කැවුම් ටික හදන්න මේ අර මිශ්‍රණය හදාගන්න එනවා. ඒතර අපේ ගෙදර තමයි තැන් වල ඔය ගල් බැඳලා කැවුම් බදින්න කියන්නේ හදන්නේ. එතකොට මට මතකයි අපේ ආච්චි අර හැන්දකුත් පිටිපස්සට කරගෙන එයා අනික් අයට උපදෙස් දෙනවා. ලොකු දුවරගේ පිටි වැඩි ටිකක්. ඕක අරගේ ගින්දර ටිකක් අඩු කරන්න පොඩි දුවේ. ඔහොම කියලා කියනවා. මේ මොකද්ද මේ වෙන්නේ? ඉස්සර විවිධ දේවල් ඉගෙන ගත්තේ වැඩිහිටියන්ගෙන් තමයි ඊළඟ පරම්පරාව. සරලවම කිව්වොත් අඳින පළදින තැන ඉඳලා චාරිත්‍ර වාරිත්‍ර ටික හැසිරෙන විදිය හැමදේම වැඩිහිටියන්ගෙන් බාල පරම්පරාව ඉගෙන ගත්තා. ඔයාගේ අම්මලා තාත්තලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇත්තේ ඔයාගේ ආච්චිගේ සීයාගෙන්. හරි? හැබැයි වර්තමානයේ වෙනකොට මේක ටිකක් වෙනස්.
අද වෙනකොට මේ සංස්කෘතිකංග ඊළඟ පරම්පරාවට ගිනියන්නේ ජනමාධ්‍ය ප්‍රමුඛ ලංකාවේ තියෙන සහ ලෝකේ තියෙන විවිධ මාධ්‍යයන්. හරි? අපි සරලවම ගමුකෝ ජනමාධ්‍ය මුල් වෙනවයි කියලා. වර්තමානයේ වෙනකොට සංස්කෘතිකංග ඊළඟ පරම්පරාවට ගෙනියන්නේ මාධ්‍ය. ඇත්තටම කිව්වොත් අර ආච්චිල සීයලගෙන් සංස්කෘතිය ඊළඟ පරම්පරාවට ගෙනිච්ච එක නූතනේ නෑ. හරි? ඔයා නිකන් හිතන්න මෙහෙම. අවුරුද්ද කියන එක අපිට දැනෙන්න අවුරුද්ද කියන එක අපි අතරට ගේන්නේ කවුද ඇත්තටම? මාධ්‍ය ළමයි. ගෙවල් අර ගමේ කොහා කෑ ගහන්නත් කලින් ටීවී එකේ කොහා කෑ ගහලා ඉවරයි. පෙබරවාරි අග වෙනකොට සමහරවිට පෙබරවාරි මුල ඉඳලා අන්න කොහා කෑ ගහනවා, බෙරක් ගහනවා, අවුරුදු සැනකෙලි කියනවා, අවුරුදු මෙගා සේල් කියනවා, ඔන්න අවුරුදු සුබ අලුත් අවුරුද්දක් වේවා කියනවා, ඔන්න එනවා ටික. ඔහොම වෙලා අප්‍රේල් මුල වෙනකොට දිනක් දානවා. සිංහල අලුත් අවුරුද්දට සිංහල දෙමළ අලුත් අවුරුද්ද තව දින 12යි, තව දින 10යි, තව දින 8යි. ඔහොම දිනත් අඩු කරලා පෙන්නනවා. අර මිනිස්සු තුල ඇති කරනවා වාව් දැන් අවුරුද්ද දෙනවා නියමයි. ඔයාලා නිකමට හිතන්නකෝ මාධ්‍යෙන් කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නොදා අවුරුද්දක් තිබ්බොත් මොකද වෙන්නේ? මිනිස්සු ඒ අවුරුද්ද සමරයිද? මිනිස්සුන්ට ගාණක්වත් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි ළමයි සංස්කෘතික අංග, සිරිත් විරිත්, සමහර දේවල්, අලුත් විලාසිතා හැම දෙයක්ම ඊළඟ පරම්පරාවට ගෙනත් දෙන්නේ කවුද? අපේ රටේ මාධ්‍ය. ඔයාලා ළමයි සංස්කෘතිය ඉගෙන ගන්නේ මාධ්‍ය. ජනමාධ්‍ය ප්‍රමුඛ වෙනවා. දැන් ජනමාධ්‍ය පැත්තකින් තිබ්බා සමාජ මාධ්‍යෙන් ඔයගොල්ලෝ සංස්කෘතිය ඉගෙන ගන්නවා. අලුත් හෙයාර් ස්ටයිල් එකක්, අලුත් ඇඳුම් විලාසිතාවක්, අලුත් කෑම ටිකක්, කන අලුත් කියන්නේ මොනවා හරි ආහාර වර්ග ටිකක් ඔයාලා ඉගෙන ගන්නවනේ. එහෙම දේවල් මෙහි තියෙනවායි කියලා. අලුත් තාක්ෂණය ඒවට හුරු වෙනවා. අලුත් චර්යා රටාවන් නේද? මේ හැම දෙයක්ම ඔයාලා මාධ්‍යයෙන් ඉගෙන ගන්න. ඉස්සර වැඩිහිටියන්ගෙන් ඊළඟ පරම්පරාව ඉගෙන ගත්තට නූතනේ ඉගෙන ගන්නේ කවුද? මාධ්‍යයෙන් තමයි ඊළඟ පරම්පරාව ඉගෙන ගන්න. ඒ හින්දා අපි කියනවා sannivedanayai සංස්කෘතියයි මාධ්‍යයයි වෙන් කරන්න පුළුවන්ද? කිසිසේත්ම බැහැ. මේ sannivedanaya සංස්කෘතිය මාධ්‍ය එකට බැඳිච්ච දේවල්. බලන්නකො ඉතින් ඇත්ත නේද මේවා? හරි? මේ ඔබට මේ කාරණා. හරි? sannivedanaya සංස්කෘතිය මාධ්‍ය මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙනවා. ඊළඟ කාරණාවට යන් ඔය විතරක් නෙමෙයි. පුද්ගලයයි සමාජයයි සංස්කෘතියයි වෙන් කරන්න පුළුවන්ද? ඒත් බෑ ළමයි. දැන් මෙහෙම හිතන්නකො. සංස්කෘතිය තියෙන්නේ කොහෙද? මේ අපි ජීවත් වෙන සමාජය නේ? ඔයා ජීවත් වෙන සමාජය මේ අපි හැමෝම ජීවත් වෙන සමාජය ඇතුලේ තමයි මේ සංස්කෘතිය කියන එක තියෙන්නේ. එතකොට පුද්ගලයා සමාජගත වෙනවා කියන්නේ මොකද්ද? අර සමාජයේ තියෙන සංස්කෘතිය ඉගෙන ගන්නවා. දැන් ඔයා මෙහෙම හිතන්නකො ඔච්චර හිතන්නත් ඕනේ. ඔයා යනවා චීනයට. හරි? දැන් චීනයේ සමාජය ඇතුලේ වෙනම සංස්කෘතියක් තියෙනවනේ. මම දන්න විදිහට චීනු කන්නේ නැත්තේ අර යකඩ කෑලි විතරයි. හරිද? මේසවල පුටු කකුල් කන්නේ නැහැ. ඒ අරන්න අනිත් පණ තියෙන හැම සතාවම කනවා. හරිද? මොකෙක් හරි පණ ගහනවා නම් ඌවක් කනවා. දැන් ඔයා චීනට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තයි කියන්නකෝ. ඔයාට ඒ සමාජයට අනුගත වෙන්න සිද්ධ වෙනවද නැද්ද? අනිවාර්යෙන් ඔයා සමාජයට අනුගත වෙන්න ඉපේ. ළමයි සමාජයට අනුගත වෙනවයි කියන්නේ සමාජයේ තියෙන මොකක් ඉගෙන ගන්නවද? සංස්කෘතිය ඉගෙන ගන්නවා. ඔයා කැම්පස් එකට ගියාම කැම්පස් එකේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළට ඔයා අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සංස්කෘතිය ඉගෙන ගන්න ඕනේ. හරි? ඔයා දවසක විවාහ වෙලා යනවා විවාහ වෙච්ච සැමියාගේ ගෙදරට. ඒ වෙනම සංස්කෘතියක් තියෙන්නේ. ඔයාලා ගෙදර සංස්කෘතිය නෙමෙයි එහෙ තියෙන්නේ. ඔයාට සිද්ධ වෙනවා මොකද්ද? ඒ සමාජයට අනුගත වෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඉගෙන ගන්න. පුද්ගලයා සමාජගත වෙනවා කියන්නේ සමාජයේ තියෙන සංස්කෘතිය ඉගෙන ගන්න සිද්ධ වෙනවා. දැන් ඔයාට තේරෙනවද පුද්ගලයයි සමාජයයි සංස්කෘතියයි වෙන් කරන්න පුළුවන්ද? බෑ. අපි සමාජානුයෝජනය වෙනවයි කියන්නේ ළමයි ඇත්තටම සමාජයේ තියෙන සංස්කෘතිය ඉගෙන ගන්නවා කියන එකයි. ඉතින් මේ තුන එකට බද්ධ වෙලා නැද්ද? ඔයා මෙහෙම හිතන්නකෝ චූටි කාලේ ඔයා වතුර වලට මොකද්ද කියන්නේ? ජෝජෝ නේ මොකෙක් හරි සතෙක් දැක්කම හප්පා. ඕකනේ කියන්නේ. නේ දැන් ලොකු වුණාට පස්සේ ඔයා කඩේට ගිහලා මුදලාලි ජෝ එකක් දෙන්න කියනවද? ඔයා එහෙම කියන්නේ නැහැ නේ. ඔයා කඩේට ගිහලා කියන්නේ මොකද්ද? මුදලාලි වතුර එකක් දෙන්න. ඇයි? ටිකක් කල් යනකොට ඔයාට තේරෙනවා මේ සමාජය ඇතුලේ වතුර කියන්නේ අපි මොන ජෝ කියලා කියන්නේ වතුර වලට. ඒ වතුර කියලා එකට වෙනම නමක් තියෙනවා. මොකද්ද මේ කරන්නේ? සමාජය ඇතුලේ තියෙන සංස්කෘතිය ඉගෙන ගන්න එක නෙමෙයි. චූටි කාලේ කවුරු හරි ගහවම පුටු ඇඳක් කෙරවලේ ඉන්නේ. උඩ ඉන්නේ. හරි? ටිකක් කල් ගියාම මොකද වෙන්නේ? මේ අම්මලා කියනවා ඔහොම ඉන්නේ ගෑල් ළමයින්ට නම් විශේෂයෙන්. හරිද? ගෑල් ළමයි කවුරු හරි ආවම පුංචි ගෑල් ළමයි වැඩ පෙන්නනවානේ. පුටු ඇඳ උඩ නගිනවා, අර නගිනවා. ගියාට පස්සේ අම්මලා බනිනවා. ඔහොම ඉන්නවද? කවුරු හරි ආවම පිළිවෙලකට ඉන්න ඕනි ගෑල් ළමෙක් නේද? ඔන්න කියනවා.
මට මතකයි මේ හරි ලස්සන සිද්ධියක් මේක. ඔය මේ අපේ ගමේ ඉන්න එක්කෙනෙක් මේ එයාට අපි කියන්නේ ඔය ගමේ කියන පොඩි නමක් තියෙනවා. හරි? ඒ එතකොට මේ කංගැටේ කියලා තමයි ගමේදී කියන්නේ. ඒක නික්නේම් එකක් ගමේ හරි ප්‍රසිද්ධයි මේ ඒ නම. එතකොට මේ මට මතකයි එක දවසක් අපේ ගෙදරට ඇවිල්ලා එයා කතා කරනවා. ඊට පස්සේ මම ගිහිල්ලා බැලුවා එයා තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ අම්මා ඇහුවා කවුද ආවේ කියලා. මං ඉතින් එතන ඉඳලා කිව්වා කංගැටේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වෙලෙම අපේ තාත්තා ඇවිල්ලා මට කනේ පාරක් දුන්නා. මට හොඳට මතකයි අද වගේ. මේ එදා ඉගෙන ගත්තා එහෙම නික්නේම් තිබ්බට ප්‍රසිද්ධිය කියන්නේ නැහැ කියලා. හරිද? දාපු නම්. දැන් මේ මොකද්ද මේ පුද්ගලයා සමාජයට අනුව හැඩ ගැහෙනවනේ. එතකොට සමාජයේ තියෙන මොකක්ද ඉගෙන ගන්නෙ? සංස්කෘතිය ඉගෙන ගන්නවා. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ පුද්ගලයා සමාජයේ සංස්කෘතිය එකට බැඳිච්ච කාරණාද? අනිවාර්යෙන්ම. හරි? දැන් සංස්කෘතිය ගැන කතා කරනකොට අනිවාර්යෙන් අංග දෙකක් තියෙනවා මතක තියාගන්න. එකක් sannivedanaය සංස්කෘතිය මාධ්‍ය වෙන් කරන්න බෑ. පුද්ගලයා සමාජයේ සංස්කෘතියත් වෙන් කරන්න බෑ. හරි? මෙච්චරයි සංස්කෘතිය හැඳින්වීමට තියෙන්නේ. දැන් බලන්නකො මේක කොච්චර ලේසි දේවල්ද කියලා. අපි අර හදාගෙන මාර අමාරුයි හිතා ගන්න බෑ. එහෙම කියලා කොටසක් තියෙනවනේ. ඇත්තටම මේක එහෙම නෑ. හරි සරල කාරණාවක්. හරි? හා. දැන් අපි ඊළඟ කොටසට යමු. සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන චුට්ටක් කතා කරගෙන යන්න. හරි? මම විනාඩියක බ්‍රේක් එකක් දෙනවා ඔයගොල්ලන්ට ඊළඟ කොටසට යන්න. විනාඩියයි හරියට.
හරි. දැන් අපි මේ පටන් ගමු අ, සාම්ප්‍රදායික සංස්කෘතිය කියන කාරණාව ගැන. හරි? අ, දැන් ඔයාලට සංස්කෘතිය කියන එක ගැන යම් අදහසක් ඇති. මොකද්ද සංස්කෘතිය කියන්නේ කියලා යම් අවබෝධයකුත් ඇති නේද? මොකද්ද මේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා කියන්නේ? මම ඔයාලට මේක කියන්න කලින් චුටි කතාවක් කියන්නම්. ඔයාලා මේ කතාව අහලත් ඇති. ඔය ඉස්සර තිබ්බා ආරාමයක්. ආරාමයක් තිබ්බා. මේකත් හරියට මේ සාම්ප්‍රදායික සංස්කෘතිය හා සමානයි. ඒකයි මම මේ කතාවෙන් පටන් ගත්තේ. සාම්ප්‍රදායික සංස්කෘතිය. ඉස්සර තිබ්බ මේ ආරාමයක්. ඔය ආරාමේ ඒ පූජකවරු තමයි භාවනා කරගෙන හිටියේ. මේ ඉන්න ආගමික පූජකවරු භාවනා කරගෙන ඉන්නකොට මේ ආරාමේ හිටිය පූසෙක්. මේ පූසා භාවනා කරන වෙලාවට චුට්ටක් වද දෙනවා. මොකද කරන්නේ? ඇවිල්ලා වල්ගේ මූණේ ගානවා, සෙල්ලම් කරනවා, ඇඟට පනිනවා, හරි වදයක්. එතකොට මේ ගුරුතුමා හිතුවා මේකට පිළියමක් යොදන්න ඕනි හින්දා අර තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ඊළඟට ගුරුවරයා ඉන්න වෙන්නේ ශිෂ්‍යයාට කිව්වා අපි භාවනා කරන්න පටන් ගන්න හැම වෙලාවෙම මේ පූසව ගිහිල්ලා අර දේවාල කණුවේ ගැට ගහන්න ඕනේ. භාවනාව අවසන් වුණාට පස්සේ ආපහු එහන්න ඕනේ. දැන් මේ ගෝලයාත් ගුරුවරයාගේ කීම අහලා ඒ විදිහට ගැට ගැහුවා ප්‍රශ්නයක් නැහැ. උන භාවනා කරගෙන ගියා. දැන් ටික කාලයක් ගිහිල්ලා මේ ගුරුවරයා මිය යනවා. පූසා ඉන්නවා තාම. අර වැඩෙත් කරගෙන යනවා. දැන් අර හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ගුරුවරයා බවට පත් වුණා. එයා ඊළඟ ගෝලයාට පවරනවා භාවනා කරන්න කලින් පූසව ගිහිල්ලා ගැට ගහන්න දේවාලේ කණුවේ. ඔන්න ওই විදියට කරගෙන ගියා. ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාත් මිය ගියා. ඊළඟට ශිෂ්‍යයා ගුරුවරයා බවට පත් වුණා. දැන් ඔන්න පරම්පරා දෙකක් විතර පහු වෙලා. ඔහොම යනකොට එක දවසක මේ උදේ බලනකොට මේ පූස මැරිලා. පූසත් හැමදාම ඉන්නේ නැහැනේ. උත් මැරෙනවා. දැන් හරි ප්‍රශ්නයක්. භාවනා කරන වෙලාවට ගැට ගහන්න පූසෙක් නැහැ. දැන් මොකද කරේ? අර ඉන්න ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාට කියනවා ඒ ගුරුතුමා ගිහිල්ලා පූසෙක් හොයාගෙන ඉන්න. ඔන්න කොහෙන්ද ඉන්න පූසෙක් හොයාගෙන ඇවිල්ලා අර භාවනා කරන වෙලාවට කණුවේ ගැට ගහනවා. දැන් ළමයි මේක නිකන් විකාරයක් වගේනේ. පස්සේ කාලෙකදී ඌක නම හැදුනා බලලා බැදි ආරාමය කියලා. දැන් මේ මොකද්ද මේ උනේ? අවුරුදු ගානකට කලින් කෙනෙක් යම් හේතුවක් නිසා කරපු දේ තව අවුරුදු ගානක් ගියාට පස්සේ ළමයි ඒ විදියටම තව දුරටත් ක්‍රියාත්මක කරනවා. ඇත්තට මේකේ ඵලදායීතාවයක් තියෙනවද? නැහැ. වෙනස් කරන්නෙම නැහැ. හේතුව ඇහුවොත් හේතුව දන්නෙත් නැහැ. කවුරුත් ඒකේ හේතුව දන්නේ නැහැ. මොකක්ද ඒකේ මූලික හේතුව කියන එක. ඒකට විවිධ සාධක බලපාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම විවාහ මංගල්‍ය වලට ඔයාලා හැමෝම ගිහින් තියෙනවනේ. අපි හැමෝම ගිහින් තියෙනවනේ. ඔයාලා දැකලා තියෙනවද මනමාලයාගේ කකුල හොදලා ගන්නවා පොරවල් වගේ ඇතුළට එනකොට. ඕකත් එක්ක බැඳිච්ච හරි ලස්සන කතාවක් තියෙනවනේ. ඉස්සර මනමාලයා ඉන්නේ පයින්නේ. සමහර ලාවට ගොඩාක් දුර ඉඳලා එන්නේ. කඳු පල්ලම් වල පයින් ඇවිල්ලා අඩි පාරවල් වල ඇවිල්ලා කරත්තේ ඇවිල්ලා මඩ දූවිලි කකුල් දෙකත් ඇවරිලා නේද? ඊට පස්සේ පොරුවට නගින්න කලින් කකුල් දෙක හොඳට හොද ගන්න ඕනි. මොකද බුද්ධ භෝගනේ තියෙන්නේ එතන. කිලිටි වෙනවනේ ඒක ජරා වෙන හින්දා ඒක අවංකව කරන්නත් ඕනි නිසා කෙනෙක්ගේ පාද දෝවන්නෙත් නැති නිසා කෙනෙක් එතනට යොදාගන්නේ කවුද? තමන්ගේ මාසිනා. තමන්ගේ බිරිඳගේ මල්ලි. එයා තමයි කකුල් දෝවනේ කරේ. ඒකට සාධාරණ හේතුවක් තිබ්බ ඒක හරිනේ. හැබැයි ළමයි අද හැම කෙනෙක්ම තමන්ගේ විවාහ උත්සවයට දාන්නේ අලුත් සපත්තු දෙකක් නේ. ඒක පුළුවන් නම් පොලිෂ් කරලා දාගෙන ඉන්න. කාර් එකකනේ හොටෙල් එකට එන්නේ. බස් එකේ එන්නේ නැහනේ කවුරු. හොටෙල් එකට එනවා. ඇවිල්ලා අර දූවිලි බින්දුවක්වත් වදින්නේ නැතුව සපත්තු දෙක දාගෙන යනකොට දොර ළඟන් ඉඳලා එකෙක් කකුල් දෙක උට්ට අර සපත්තු දෙක උට්ට වතුර ටිකක් දාලා සපත්තු දෙක පිහ දානවා. දැන් අර බලලව ගැට ගහපු එකයි ඕකේ අතර වෙනසක් තියෙනවද? දෙකම එකයි නේද? ළමයි සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ අවුරුදු ගානකට කලින් හදාගත්ත දේවල් කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම අදටත් ඒ ආකාරයෙන්ම පවත්වගෙන යනවනම් අපි ඒවට කියනවා සාම්ප්‍රදායික සංස්කෘතීන් කියලා. හරි? එතකොට මේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ මොකද්ද? අතීතයේ තිබ්බ අංග වෙනස් නොකර ඒ ආකාරයෙන්ම වර්තමානයේ දක්වා පවත්වාගෙන එනවා. අපි ඕවට කියනවා සාම්ප්‍රදායික සංස්කෘතීන් කියලා. මේව නිකම්ම නිකන් ඒව නෙමේ ළමයි. මේවා මිනිස්සු උත්තරීතර වශයෙන් පිළිගත්තා. හරි? ඒ වගේම පූජනීය විදියට සැලකුවා. ඇයි?
අපේ චාරිත්‍ර වාරිත්‍ර ගන්න දැන්ට අවුරුදු ගානකට කලින් ඒ චාරිත්‍ර වාරිත්‍ර හදාගත්ත යම් හේතුවක් නිසා අවුරුද්දට ලිපගිනි මොලවන එක ගන්න ඒක අපිට උත්තරීතර පූජනීය දෙයක් නෙමෙයිද? කොච්චර ගෞරවණීය විදිහට මිනිස්සු ඒක කරනවද? මම මේ වැරද්දක් එහෙම කියනව නෙමෙයි. මම මේ කියන්නේ ඉස්සර කරපු අංග අදටත් කිසිම වෙනසක් නොකර අදටත් ඒ විදිහටම පවත්වාගෙන යනවනේ. මේකට හේතුව මොකද්ද? සාම්ප්‍රදායික සංස්කෘතිය. ඉස්සර තිබුණා විශ්වාස කරගෙන දැකපු දේවල් පවත්ව ගත්තා. අදටත් ඒ වගේ විදිහටම රැකගෙන එනවා. පෙරහැර ගන්න සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක්. හෙළේ මහා සාම්ප්‍රදායික සංස්කෘතිය. හෙළ මහා සංස්කෘතිය කියලා අපි කියන්නේ. ඒව කිසිම ඒ අංග වෙනස් කරන්නේ නැහැ. ඒ විදිහටම පවත්වාගෙන එනවා. දැන් හොඳම උදාහරණය ඔය දැන් පෙරහැරේ දැන් කරඩුව වඩම්මනවනේ. කරඩුව වඩම්මන්නේ ඇතෙක් පිටනේ. ඇයි ළමයි යෝකට ඇතාම යොදාගත්තේ? ඕකට තිබ්බනේ වෙන සතෙක් යොදාගන්න. ඕකටත් ලස්සන හේතුවක් තියෙනවනේ. දැන්ට අවුරුදු ගානකට කලින් ඔය ඇතා කියන්නේ ඒ කාලේ තිබ්බ සුපෝපභෝගී දෙයක්. සහ මේ සාමාන්‍ය මිනිස්සුෙකුට ළඟා කරගන්න බැරි දෙයක්. රජපෞලේ අය තමයි ඒ ඇතා පිට ගියේ. හරි? සේනාධිපතියෙක් ඇතා පිට ගියා. එතකොට ඒ කාලේ තිබ්බ ඉහළම තලයේ සතා සහ වාහනයක් විදියට නෑ අපි මුල් කාලේ වාහන විදියට නැත්නම් මුල් කාලේ ගමනාගමනයේ මිනිස්සු භාවිතා කරේ සත්තුනේ. හරි? ඒ කාලේ තිබ්බ ඉහළම දේ තමයි ඔය සතා. ඉතින් ඒ දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්න ඇතා පිට කරනුව තියලා. හරි? දැන් අද පෙරහැරක් යනකොට බලන්න. දෙපැත්තෙන් ඔයාලා දැකලා ඇති කොට්ට පොල් දාලා කොප්පරා දාලා ඒව ගිනි තියලා පන්දනුත් අරන් යනවා. පෙරහැරට ආලෝකය දෙන්නේ. හැබැයි ෆ්ලෑෂ් ලයිට් ගාලා හොඳට එළියේ බිම ඉන්න කූඹියක් පේනවා. හැබැයි අර ටික අරගෙන යන්නේ ඇයි? සංකේතාත්මකව අද වෙනකන් ගිනියනවා ඒවා. ළමයි සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ තන්නේ වගේ දෙයක්. අවුරුදු ගානකට කලින් පවත්ව ගත්තේදී අදටත් කිසිම වෙනසක් නැතුව ඒ විදියටම පවත්වනවා නම් අපි ඒවට කියනවා සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා. අවමංගල්‍ය චාරිත්‍ර අදටත් සමහර ඒවා ඒ විදියටම පවත්වනවානේ. විවාහ මංගල චාරිත්‍ර අදටත් එහෙමයි. ඇයි මල්වර සිරිත් දැරියක් වැඩි වියටපත් වුණාම කරන චාරිත්‍ර ටික අදටත් අර අවුරුදු ගානකට කලින් හදාගත්ත චාරිත්‍ර ටික කිසිම වෙනසක් නැතුව පවත්වගෙන යනවා. ඒ නිසා අපි කියනවා මේවට සාම්ප්‍රදායික සංස්කෘතීන් කියලා. දැන් ඔයාගේ ඔළුවට එන්න ඕනේ සාම්ප්‍රදායික සංස්කෘතියක් කියන්නේ මොකක්ද කියලා. සාම්ප්‍රදායික සංස්කෘතියක් කියන්නේ ඉස්සර තිබ්බ අංග කිසිම වෙනසක් නොකර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම. හරි? ඊළඟ කාරණාව තමයි මේක උත්තරීතරයි. මිනිස්සු මේක පහත් කොට සලකන්නේ නැහැ. මිනිස්සු උතුම් විදියට සලකනවා. පූජනීයයි. පූජනීයත්වයෙන් සලකනවා. හරි? සාම්ප්‍රදායික සංස්කෘතිය. දැන් ඔයාට තේරෙන්න ඕනේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මේ සාම්ප්‍රදායික සංස්කෘතික අංග ජනශ්‍රුතීන් සමගත් බැඳිලා තියෙනවා. ජනශ්‍රුතීන් සමග. ඇයි ජනශ්‍රුතීන් සමග බැඳිලා තියෙන්නේ? ජනශ්‍රුති සමග බැඳී ඇත. ඉස්සර ඉඳලා ආපු දැනුම මේ ජනශ්‍රුති වල තියෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට මිනිසු තුල පැවතිලා ආපු දේවල්. මේව තුලක් තියෙන සාම්ප්‍රදායික සංස්කෘතිය. හරි? ඉස්සර ඉඳලා තිබ්බ දේවල් කිසිදු වෙනසක් නැතුව ගෞරවනීය පූජනීය විදියට ඒ ආකාරයෙන්ම අදටත් පවත්වාගෙන යනවා නම් සාම්ප්‍රදායික සංස්කෘතිය. ඒ විතරක් නෙමෙයි අපි කියනවා අතීතයේ අත්දැක්කා උදේ ඒ ආකාරයෙන්ම වර්තමානයට ගේනවා සාම්ප්‍රදායික සංස්කෘතියදී. අතීතයේ මිනිසු අත්දැකලා විදපු දේවල් නේද? ඒ විදියටම අදටත් කිසිම වෙනසක් නැකර මිනිසු කරගෙන යනවා. ඔය සාම්ප්‍රදායික සංස්කෘතිය කියන එකෙන් අපිට ගැලවෙන්නත් බෑ ළමයි. ඇයි මං එහෙම කියන්නේ? සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ අපේ ජානවලටම බද්ධ වෙච්ච දෙයක්. අවුරුදු ගාණක් කොච්චර ගියත් මිනිස්සු ඒකනේ කෝටි දාන වාහන සල්ලි දීලා අරගෙන ඒ මිනිස්සයා සමහරට දැවැන්ත ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, තාක්ෂණික දේ පැත්තෙන් ඉදිරියට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. මොනතරම් විද්‍යාත්මක දේවල් කිව්වත් ගොඩාක් කට්ටියගේ වාහනවල පඳුරක් ගැට ගහලා තියෙනවා. ඇයි ඒ? ඒක තමයි ඉතින් සම්ප්‍රදාය. ඒකෙන් අහින්න වෙන්න බෑ අපිට. සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ ඒකයි. සයන්ස් මැත්ස් කරන ළමයිනුත් විභාග ලඟ වෙනකොට පැන් කලයක් අරගෙන බෝධි පූජා තියන්න යනවා. ඒක තමයි විදිය. ඒකට හේතුව ඇයි? මේ සාම්ප්‍රදායික සංස්කෘතිය. මම මේ වැරද්දක් නෙමෙයි කියන්නේ. ඒකෙන් අපි කාටවත් මිදෙන්න බෑ ළමයි. හරි? ඒක අපි කොහෙ ගියත් බලන්නකො රෝහල් ගාව අතටත් තියෙනවනේ බෝධියක්. ගොඩක් රෝහල් වල තියෙනවා. හරි? ඇයි මිනිසුන්ගේ මේ පැත්ත හදා ගන්න ඕනේ. සාම්ප්‍රදායික සංස්කෘතියේ මිනිස්සු කැමතියි. කොහෙ ගියත් අපිට ඒක නවත්තන්න බෑ. කොහෙ ගියත් ඒ දේ තියෙනවා. ඔය වෙන රටකින්ද කෙනෙක් බලන්න. එයාලා අවුරුද්දට කිරිබත් හදලා අවුරුදු කෑමේසේ ඒ රටේ හදනවනේ. හරි? ඒ රටේ ළමෙක් හිටියොත් එහෙම තමන්ගේ ළමයි ඒ රටේ හිටියොත් අකුරු කියවන දාට print out එකක් හරි අර දෙවිවරුන්ගේ ෆොටෝ ටික අරගෙන එතන අකුරු කියවනවනේ.
හේතුව ඇයි? සාම්ප්‍රදායික සංස්කෘතිය අතීතයේ ඉඳලා වර්තමානය වෙනකන් ඒ කාලේ පවත්වාගෙන ආපු අංග ඒ විදියටම අදටත් පවත්වන්න උත්සාහ කරනවා. අපි ඕකට කියනවා සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා. හරි මේ සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන කතා කරගෙන යනකොට තව ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මේකත් එක්ක ලැබිච්ච දේවල්, මේකත් එක්ක ගොඩ නැගිච්ච දේවල් නේද? සාම්ප්‍රදායික සංස්කෘතිය අනික් කාරණා ටික ගත්තොත් එහෙම ඔය අපිට සාම්ප්‍රදායික සංස්කෘතියට ආවේනික වෙච්ච ලක්ෂණක් තියෙනවා වෙන වෙනම කතා කරන්න. මොනවද මේ කතා කරන්න තියෙන්නේ සාම්ප්‍රදායික සංස්කෘතියේ ලක්ෂණ වලට? එකක් තමයි ළමයි සාම්ප්‍රදායික සංස්කෘතිකාංග මම මේ ඉගැන්වුවේ උත්තරීතර හා පූජනීයයි. ඒ කියන්නේ ඊටමත් පූජනීය දෙයක් විදිහට සැලකනවා. එහෙනම් අපි කියනවා සාම්ප්‍රදායික සංස්කෘතිය උත්තරීතර හා පූජනීයත්වයෙන් යුක්තයි. ඔන්න එක ලක්ෂණයක්. ඔයාට දැන් විභාගෙට මේ ලක්ෂණ ගැනීම ඇහුවොත් එහෙම ඔයාට මේක ලියා ගන්න ඕනේ වුණොත් එහෙම ඔයා මෙන්න මෙහෙම ලියන්න උත්තරීතර හා පූජනීයත්වයෙන් යුක්තයි. සාම්ප්‍රදායික සංස්කෘතියේ ලක්ෂණ. හරි? තව මොනවද? අපි ගත්තොත් එහෙම මේක සංකීර්ණයිද සරලයිද? ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික සංස්කෘතිය ඉතාමත් සරලයි. ඕනිම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. උත්තරීතර හා පූජනීයයි. ඒ වගේම සරලයි. තව දෙයක් මම ඔයාලට කිව්වා මොකද්ද? ජනශ්‍රුතීන් සමගත් බද්ධ වෙලා තියෙනවා. මිනිසුන්ගේ දැනුමත් එක්ක සම්බන්ධයි. ජනශ්‍රුතියක් කියන්නේ ළමයි පාරම්පරිකව උරුම වෙච්ච දැනුම මිනිසු තුල. එතකොට මේවත් එක්ක මේ සාම්ප්‍රදායික සංස්කෘතිය බැඳිලා තියෙනවා. ඊළඟට විවිධ ධර්මතානුව ගොඩ නැගිලා තියෙනවා. ඔය සමාජ ධර්මතා කියන්නේ ළමයි හොඳ නරක. මෙන්න මේවත් එක්කත් මේ සාම්ප්‍රදායික සංස්කෘතිය බද්ධ වෙලා තියෙනවා. දැන් මට තේරෙන විදිහට මං හිතන්නේ ඕගොල්ලන්ට මේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන කාරණාව ගැන හොඳ අවබෝධයක් එන්න ඇති. ඔයාට මේකට උත්තරයක් ලියනවා නම් මං හිතනවා මේ අවබෝධය වටිනවා. ඕනි තරම් ලියන්න පුළුවන් නේ. දැන් මට මේකට සටහනක් දුන්නොත් එහෙම මං දෙන්නේ සීමිත ප්‍රමාණයක් නේ. පිටුවක් දුන්න කියනකො නෝට් එක. ඔයාට ওই නෝට් එක කියවුවොත් නෝට් එකෙන් උතනින් එහාට හිතන්න බෑනේ. ඒ හින්දා මේ සාම්ප්‍රදායික සංස්කෘතිය වගේ දෙයක් ඉගෙන ගන්නකොට හොඳට මතක තියාගන්න. මේක විතරක් නෙමෙයි අනික් සංස්කෘතික ප්‍රභේද ගැන කතා කරනකොටත් එහෙමයි. මේක අවබෝධය හදාගන්න. අවබෝධය හරියට හදාගත්තොත් ඉතාමත් ලේසියෙන් ඉතාමත් පහසුවෙන් ඔයාට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි? මම මෙතනට නිකන් අද දවසේ මේ කතා කරේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ මොකක්ද? නේද? ඊට කලින් කතා කරා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන. මෙන්න මේ කාරණා එකින් එක අපි කතා කරගෙන ආවා. දැන් මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට කතා කරනවා ජන සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා කාරණාව. මේ ජන සංස්කෘතිය කියන එකත් හරි වටිනවා. ජන සංස්කෘතිය කියන්නේ මොකක්ද මොන වගේ දෙයක්ද කියලා අපි බලමු. ඊළඟ දවසේ සහ එතනින් එහාට සම්භාව්‍ය සංස්කෘති තියෙනවා අපිට කතා කරන්න. හරි? ජනප්‍රිය සංස්කෘති තියෙනවා. විශේෂයෙන් මාධ්‍ය සංස්කෘතිය තියෙනවා. ගෝලීය සංස්කෘතිය තියෙනවා. නේද? අන්තර් සංස්කෘතික අධ්‍යයනය වගේ දේවල් තියෙනවා. ඒ මොකක්ද කියන එක ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේවා හරි ලේසි දේවල්, මහා සංකීර්ණ දේවල් නෙමෙයි. මට තේරෙන දේ මේ සංස්කෘතිය පාඩම එපා වෙන්නේ ළමයින්ට මේක හරියට ඉගෙන ගන්න විදිය අහුුන් නැතුණා. නැත්තම් මේ සංස්කෘතිය කියන්නේ හරි ලස්සන සුන්දර පාඩමක්. ඒ කියන්නේ ඔයාලට හිතලා ලියන්න පුළුවන් පාඩමක්. ඔය අපේ ෆිසිකල් ක්ලාස් වල ඉන්න ළමයි ආසාවෙන් ඉගෙන ගන්න පාඩමක් තමයි මේ සංස්කෘතිය කියන පාඩම. ගොඩාක් ළමයින්ට අමාරු පාඩමක් කරනකොට අපේ ළමයින්ට ගොඩාක් හරි ලේසි පාඩමක් වෙනවා. හේතුව මේ සංස්කෘතිය කියන්නේ හිතලා අවබෝධයෙන් ලියන්න පුළුවන් පාඩමක්. ඉතින් මේව ගැන අවබෝධය හදාගත්තොත් ඔයාලට මීඩියා විෂය කියන එක කිසිම අපහසුතාවයක් නැහැ. ඉතින් අපි බලමු ඊළඟ වීඩියෝ වලින් ඊළඟ පන්ති දවස්වලින් අපි ලස්සනට මේ සංස්කෘතිය කියන කාරණා ටික ගැන එකින් එක කතා කරගෙන යමු. හරි? ඔයාලට මොනවම හෝ තැනක ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ඒව අහන්න, දැනගන්න. හරි? ඒ විදිහට අපි ඊතුරු වැඩ ටිකක් කරගෙන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද දවසට අදාළ පන්තිය නවත්තනවා. අපි ඊළඟ දවසේ ඊතුරු කාරණා ටික ගැන කතා කරමු. ඒ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. හරි? සංස්කෘතික ප්‍රභේද ඔක්කොම අපි කතා කරනවා. ඊළඟ දවසේ ඊතුරු ටික කතා කරමු. හරි? ආයිබුවන් එහෙනම්.